කොහොමද ඔයාලා හොඳින් ඉන්නවා කියලා හිතනවා. මම අද වීඩියෝ එකකින් ගෙනාවේ මගේ ගොසරි shopping වීඩියෝ එකක්. පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් තමයි තියෙන්නේ. ගොසරි shopping ආසායට මේ වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන්. මාව subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. බලමු මේ මම මාසෙටම තමයි බඩු ගේන්නේ. මාසෙටම තමයි මම බඩු ගේන්නේ. මාසයක් කිව්වට මාසයයි සති දෙකක් විතර මට පාවිච්චි කරන්න පුළුවන්. මම වැඩිපුරත් එක්ක බඩු ගේනවා. බලමු මොනවද කියලා. මම පරිප්පු කිලෝ 3ක් ගෙනාවා. පාන් පිටි කිලෝ 2ක් ගෙනාවා. ඔක්කොම ලූස් තමයි ගන්නෙ. හාල් පිටි මම කිලෝ 2ක් ගෙනාවා. රින්සු නම් තව පැකට් එකක් තියෙනවා. කිලෝ 1.5ක් විතර ගෙනාවා මම. ගිනි පෙට්ටි බණ්ඩල් එකක්. මදුරු කොයිල් පැකට් එකක් ගේනවා. අනිවාර්යෙන් මදුරු කොයිල් පැකට් එකක් මම ගේනවා මේ මාසෙම. කම්ෆර්ට් බෝග බෝතලයක් ගෙනාවේ. ආයි බලමු මොනවද කියලා. මම බේබි සබන් තමයි පාවිච්චි කරන්නේ. බේබි සබන් වුණාට මම ගේනවා මේ වෙල්වෙට් කැට දෙකක් ගෙනාවා. ඇලෝවෙරා ජෙල් එකක්, ෂැම්පූ බෝතලයක්, හඳුන් කූරු පහන් තිර මම ඔක්කොම මාසෙටම ගේනවා. මම සබන් තමයි පාවිච්චි කරන්නේ. සබනුත් පාවිච්චි කරනවා, රින්සුත් පාවිච්චි කරනවා. වොන්ඩර් ලයිට් කැට 3ක් ගෙනාවා. මම විම් දියර නෙමෙයි පාවිච්චි කරන්නේ, විම් කැට. විම් කැට 6ක් යනවා මට මාසෙට. වොන්ඩර් ලයිට් කැට 3ක් ගෙනාවා. විම් කැට 6යි. මම ටූත් පේස්ට් ගේනකොට සුදන්ත, ආයුෂ්, සිග්නල් හැම වර්ගයකින්ම වගේන ගේනවා. මේ මාසේ සුදන්ත එකට මට දුන්නේ බ්‍රෂ් එකක් හම්බ වුණා. ඒකින්ද මම සුදන්ත එකෙන් එකයි ආයුෂ් එකෙන් ලොකු එකක් ගෙනාවා. පැනඩෝල් කාඩ් එකයි. බේබි සබන් මම ලොකු පැක් එකක් ගේන්නේ. ඒකට ෆ්‍රී එකක් හම්බ වෙනවා. තව අමතර ටූත් බ්‍රෂ් දෙකක් ගෙනාවා. ඩෙටෝල් කැට වලින් තමයි අපි අත සෝදන්න ගන්නේ. ඒකින්ද ඩෙටෝල් කැට දෙකක් ගෙනාවා. විනිවෙල් කැට දෙකක් ගෙනාවා. ආයේ කෑම උතන හින්දා අනිවාර්යෙන් ලන්ච් මේ දෙකක් ගේනවා. අනිවාර්යෙන් ජෙලි පැකට් දෙකක් ගේනවා. මම මේ මාසේ ගෙනාවේ පැකට් දෙකම එකට තියෙන එකක්. ලොකු ක්‍රීම් කැකර් එකක් ගෙනාවා මම. මේ මාසේ ගෙනාවේ මම සෝයා මිල්ක් ලූස් එක. ඒකත් ගෙනල්ලා බලන්න හිතුණා. මිරිස් කුඩු මට ටිකක් තිබ්බ හින්දා මම විජේකේ ග්‍රෑම් 100 පැකට් එකක් ගෙනාවා. කහ කුඩු ගෙනාවා. අමුතුන කහ ගෙනාවා. ඔක්කොම විජේකේ. කෑලි මිරිස් ඔෆර් එකක් දාලා තිබ්බා මේ ග්‍රෑම් 500න් 385යි. ඒකින් හින්දා මම මේකෙන් ග්‍රෑම් 500ක් ගෙනාවා. මොකද චිලි පේස්ට් හදන හින්දා. ලුණු කුඩු පැකට් දෙකක් ගෙනාවා. ලුණු කැට එකක් ගෙනාවා. පොල් තෙල් නම් ලීටර් 3.5ක් ගෙනාවා. කිස්ට් එකේ සෝයා මේ ටොමැටෝ සෝස් පැකට් එකක් ගෙනාවා කිස්ට් එකෙන්. සම්පෝෂ පැකට් එකයි. සුදු ලුණු මම වැඩිපුර ගෙනා මොකද සුදු ලුණු නම් අපිට බැදලා කනවා. මුං යට ග්‍රෑම් 500ක් ගෙනාවා. කබඩන් නම් මට තිබ්බ හින්දා මම ග්‍රෑම් 100ක් විතර ගෙනාවේ. මස් කරිත් මට තිබුණා. ඒක හින්දා තියෙන බඩු වලින් මම ටික ටික තමයි ගෙනාවේ. හාල් මැස්සෝ ග්‍රෑම් 250ක් ගෙනාවා. පොඩි උඹලකට කෑල්ලක් ගෙනාවා. රට ඉඳි ටිකක් ග්‍රෑම් 250ක් ගෙනාවා. මම මේ මාසේ ගෙනාවේ අඟුරු කරවල. මට කරවල හම්බෙන හින්දා මට ඒ චිත්‍ර අඟුරු කරවල කෑල්ලක් ගන්න ඕන කියලා. මේ කිතුල් හකුරු ඒ කෑල්ලට 345ක් වුණා. මේ මාසේ මම ගෙනාවේ ඒකල් ලූස් මම ග්‍රෑම් 500ක් ගෙනාවා. සුවඳ පහ පැකට් දෙකයි. මම ඒකත් හැම මාසෙම ගෙනල්ලා යන්තම් බැදලා බ්ලෙන්ඩර් කරලා තියා ගන්නවා. මස් වලට එහෙම දාගන්න. නූඩ්ලස් ග්‍රෑම් 500ක් ගෙනාවා. අපේ මහත්තයා බොන්නේ ඇන්ලින්. ඒකෙන් ග්‍රෑම් 400 පැකට් එකක් ගෙනාවා. අපි බොන්නේ පැල්වත්ත. පැල්වත්ත ග්‍රෑම් 400න් පැකට් 4ක් ගෙනාවා. ඒ ටික තමයි ගෙනාවේ. පැනඩෝල් ගෙනාවා. මම තනි අතින් මේ ෆෝන් එක අල්ලගෙන තමයි වීඩියෝ කරන්නේ. ඒක හින්දා සමහරක් ඒවා පේන්නේ නැති වෙයිද කියලා හිතනවා. මගේ වැරදි අඩුපාඩු තියෙනවා නම් මට සමාව වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ආයෙත් මේ වගේ වීඩියෝ එකක් පෙන්නලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඔයාලා කොටෝම ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. පරිස්සමෙන් ඉන්න.